මහා ඉහලින් නත්තල සමරන අපි නත්තලේ සැබෑ අර්ථය දන්නවද? ඉතින් ආයුබෝවන් ශකිස්ටිං YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම. මේ යන්නේ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසෙත් අන්තිම දවස් කීපයට තමයි අපි මේ දැන් ලං වෙන්නේ. දෙසැම්බර් කිව්වම අපි කවුරුත් දන්නවා දෙසැම්බර් කියන්නේ නත්තල් මාසෙ. ඉතින් මේ වෙනකොට ඔයාලා හැමෝම නත්තලට ලෑස්ති වෙන්න පටන් ගන්නවනේ. අනේ නිසා තමයි මම අද මේ වීඩියෝ එක මගේ channel එකකින් අරන් එන්නේ. මම මේ ගිහිල්ලා තියෙන්නේ බොරැල්ල ලේඩි ජේ එකට. ලේඩි ජේ එකේ තියෙනවා නත්තල් සැරසිලි. එතකොට නත්තලට ඕන හැමදේම වගේ. ඉතින් අපි බොරැල්ල ලේඩි ජේ එක වටේ වටයක් කැරකෙන ගමන් නත්තල ගැන කතා කරමු. මම බෞද්ධයෙක් වුණත් මම ශ්‍රී ලාංකිකයෙක් නිසා නත්තල ගැන විස්තර දන්නවා. මොකද ලංකාව කියන්නේ බහුආගමික බහුජාතික රටක්නේ. අපේ රටේ ඉන්න කිතුණු බැතිමතුන් නත්තල සමරන නිසා මම නත්තල ගැන දන්නවා. නත්තල් දවස කියන්නේ දෙසැම්බර් 25 වෙනිදා. ඒ කියන්නේ ලොවට සාමය අරගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවස තමයි ඔය දෙසැම්බර් 25 අපි සමරන්නේ. ඉතින් අපි හැමෝම කතාව දන්නවනේ. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්නේ 2025 නත්තලට ලෑස්ති වෙමු කියන තේමාවෙන්නේ. ඉතින් අපි කතා කරමු නත්තලට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. මෑතක ඉඳන් ලංකාවේ බොහොම ඉහළින් නත්තල සමරනවා. ඒ කිව්වේ ආගමික වතාවත් වලට අමතරව නත්තල් සැරසිලියේම දැන් මුල් තැනක් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බෞද්ධ අයත් නත්තලට ලෑස්ති වෙනවා. ඒ වගේම ගොඩක් බෞද්ධයනොත් දැන් නත්තල් ගස් ගවලෙන් තමන්ගේ ගෙවල් වල නිර්මාණය කරනවා. ඉතින් නත්තලට ලෑස්ති වෙන මේ කාලේ මම හිතුවා ඒ ගැන කතා කරන්න. ඉතින් නත්තලට ලෑස්ති වෙමු කිව්වම ආගමික වතාවත් වගේම අපිට කෑම බීම තෑගි භෝග ගේ දොර සැරසිලි කියන දේවල් අමතක කරන්න බෑනේ. ඉතින් මම කැමතියි ඔයාලට මුලින්ම කියන්න නත්තල වෙනුවෙන් ලෑස්ති වෙන ඔයාලා මුලින්ම ලිස්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ නත්තල් සැරසිලි ගැන, නත්තල් කෑම ගැන, නත්තල් තෑගි භෝග ගැන වෙන වෙනම ලිස්ට් හදාගන්න. මුලින්ම හිතන්නකෝ ඕගොල්ලෝගේ ගෙදර නත්තල් සැරසිලි දැනටමත් තියෙනවා. ඒත් 2025ට ඔයාට නත්තල් සැරසිලි ටික අලුත් කරන්න ඕන. කැඩිලා බින්දිලා ගියපු පාට අඩු වෙච්ච ඒවා අයින් කරලා අලුත් කරන්න ඕන නම් ඔයා ඒවත් ලිස්ට් එකකට ගන්න. එතකොට ඔයාට පුළුවන් මොකක් හරි ෂොප් එකකට ගියපු වෙලාවට ඒ ඔයාට ඕන කරන දේවල් තිබ්බොත් මිලදී ගන්න. සහ ෂොප් කීපයකට යනවා නම් මේ ටිකේ ෂොප් කීපයකට යනවා නන්නේ මිල සංසන්දනය කරලා ඕගොල්ලන්ට වාසිදායක තැනින් මිලදී ගන්න. මම දැක්කා දැන් මේ ලේඩි ජේ එකට ගියපු වෙලේ එක එක පාටවලට තීම් කරලා නත්තල් සැරසිලි කරලා තියෙනවා. දැන් ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ ඕගොල්ලෝගේ ගෙදර තීම් එක අලුත් කරන්න ඕන නම් ඕගොල්ලන්ට ඒ ගැනත් සලකා බලන්න පුළුවන් මෙදා පාර නත්තල් සැරසිලි ගන්නකොට. දැන් මම දැක්කා තැන් දෙකක්. ඒ කියන්නේ තිලක්මයි එකේ ලේඩි ජේ එකේ දෙකේම නත්තල් සැරසිලි තියෙනවා. නමුත් කලෙක්ෂන් එක වැඩියෙන් තියෙනවා දැක්කේ ලේඩි ජේ එකේ. ඒ විතරක් නෙමෙයි මීට කලින් දැන් මේ අවුරුදු 33ක් වෙනවා. ඒ වුණාට මම මීට කලින් දැකලා නැති සුකුරුත්තන් ගොඩක් ලේඩි ජේ එකේ තිබ්බා. ඉතින් ඕගොල්ලෝ නත්තල් සැරසිලි මිලදී ගන්න බලනවලා ඕගොල්ලෝ අනිවාර්යෙන් ලේඩි ජේ එකටත් ගිහිල්ලා බලන්න. නත්තල ගැන කතා කරනකොට තෑගි භෝග කියන වචනේ ගැන කතා නොකරම බෑනේ. අපි කතා කරමු දැන් තෑගි ගැන. නත්තල් තෑගි ඕගොල්ලෝ අරගෙන ඉවරද? නැත්තම් තාමත් අරගන්න ගමන්ද? නත්තල් තෑගි මිලදී ගන්නකොට මුලින්ම ඔයා බජට් එකක් හදාගන්න. ඔයාට කීයක් මේ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්ද කියලා. ඔයාට ඒ විදිහට තෑගි වලට බජට් එකක් වෙන් කරාම ලේසි කාටද කොහොමද මොන වගේ ගානකටද දෙයක් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ලිස්ට් එකක් ලියා ගන්න. ඔයා තෑගි දෙන්න ඕන කාටද මොන වගේ දෙයක් දුන්නොත් හොඳයිද කියලා. ඒක ඔයාට පහසුවක් වෙයි shopping යනකොට ඔයාගේ වෙලාව නාස්ති වෙන්නේ නැති වෙන්න එකපාරම මිලදීම් ගැනීම කරන්න. දැන් මේ අවුරුද්දේ නත්තලට සල්ලි ගොඩක් නැත්තම් කට්ටියට තෑගි දෙන්න. ඒ ගැන කරදර වෙන්න එපා. ඊළඟ අවුරුද්දේ නත්තලට ඒ කියන්නේ 2026 දී ඔයා කැමති විදියට ඔයාට ඕන ඔයගොල්ලෝගේ ආදරණීයන්ට තෑගි දෙන්න පොඩි ප්ලෑන් එකකුත් හදාගන්න. එහෙම නත්තල් තෑගි ගන්න ප්ලෑන් එකක් විදියට ඔයගොල්ලන්ට පුළුවන් කැටයක් එකතු කරන්න. නැත්නම් වෙනම account එකකට යම්කිසි නිශ්චිත ගාණක් හැම මාසෙම දාන්න. ඒ වගේ කරලා ඕගොල්ලන්ට පුළුවන් ඊළඟ අවුරුද්දේ නත්තලට හිතේ ඇටියට තෑගි දෙන්න බජට් එකක් හදාගන්න. ඉතින් මේ අවුරුද්දේ ඕගොල්ලන්ට සල්ලි නෑ අනේ මට තෑගි දෙන්න විදියක් නෑ කියලා දුක් වෙන්න එපා. ආදරණීය සුබ පැතුමක් හරි තෑග්ගක් විදියට නත්තලට ඔයාගේ ආදරණීයන්ට දෙන්න. ඊට පස්සේ අපි කතා කරමු නත්තල් කෑම ගැන. නත්තල් කෑම කිව්වම කැවිලි පෙවිලි බත් ජාති මස් වර්ග ඔයම කෑම හදනවනේ.
ඕගොල්ලන්ට දැනටමත් අයිඩියා එකක් ඇති නත්තල් දවසට ඕගොල්ලෝ මොනවාද හදන්නේ, කාටද සංග්‍රහ කරන්නේ, ඕගොල්ලොන්ගේ කෑම මේසේ කොහොමද සූදානම් කරන්නේ කියලා. ඒම අයිඩියා එකක් නැත්තම් දැම්ම පොතක් පෑනක් අරගෙන ඕගොල්ලොන්ගේ එහෙම වෙලා තියෙන සිතුවිලි එක්තැන් කරලා මෙනු එකකුයි ලිස්ට් එකකුයි හදාගන්න. ගෘහණියක් වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි මම මේ මෙතනදී සරලව ඔයගොල්ලොන්ට එක්ක කතා කරේ. මේ ලේඩි ජේ එකේ නත්තල් සුකුරුත්තම් බලන ගමන් ඒව දැක්කම ආසයි, ලස්සනයි, ඒ වගේම ලොකු ගානකුත් නැහැ. අපිට කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට මිලදී ගැනීම කරන්න ඕන නැහැ. ඔයාලා ළඟ කලින් අවුරුදු වල පාවිච්චි කරපු සැරසිලි තියෙනවා නම් ඒ සැරසිලි වලට අලුතෙන් අයිටම් කීපයක් එකතු කරලා ගෙදරට අලුත් පෙනුමක් දෙන්න පුළුවන්. ඉතින් මේ නත්තල් කාලේ ඒ නිසා තමයි මම මේ ලේඩි ජේ එකේ වීඩියෝ එක මේ විදිහට ෂෙයා කරගන්නේ. මොකද මම කලිනුත් කිව්වනේ මම ලංකාවේ shops කීපයකට ගිහිල්ලා තිබුණා උනත් නත්තල් කාලවලදී මේ වගේ කලෙක්ෂන් එකක් මම මීට කලින් දැකලා නැහැ. ඇත්තටම පිටරට වීඩියෝ වල ෆොටෝස් වල දැකලා තියෙන විදිහේ සැරසිලි මෙදා මම දැක්කා. ඒ වගේම ඒවා හොඳ තත්ත්වයනුත් තිබ්බා. දැරිය හැකි මුදලකටත් මිලදී ගන්න තිබ්බා. ඉතින් ඔයාලා බලන්නකො මේ නත්තල් සැරසිලි කොහොමද මේගොල්ලොන් ලස්සනට arrange කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලෝ මිලදී ගන්න හිතාගෙන හිටපු දෙයක් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැක්කනම් ලේඩි ජේ එකට ගිහලා මිලදී ගන්නත් පුළුවන්. ඇත්තටම මට නම් කාලේ යනවවත් දැනුනේ නෑ මෙදා මේ ලේඩි ජේ එකේ නත්තල් සැරසිලි එක්ක ඇවිද යනකොට. මම මේ විදියට බොරැල්ලට ගියේ නොවැම්බර් මාසේ අග සතියේ. නොවැම්බර් මාසේ අන්තිම සිකුරාදා තමයි මම ශකීස්තින් YouTube channel එකේ මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න හිටියේ. ඒ වුණාට රටේ ඇති වුණ අපදා තත්ත්වයත් එක්ක මට පබ්ලිෂ් කරන්න උනේ නැහැ මේ වීඩියෝ එක. මොකද අපි හැමෝම අවධානය දීලා තිබ්බේ අපේ ඒ ආපදා තත්ත්වයට. ඉතින් ආපදාවෙන් පස්සේ අපි අපේ සුපුරුදු ජීවන රටාවටත් යන්න එපයි. මම හිතනවා මේ නත්තල එන එක බොහොම හොඳ දෙයක් කියලා. අපිට අපේ සුපුරුදු ජීවන රටාවට ගිහිල්ලා ආයේ අපේ සතුටු විඳින ජීවිතයට යන්න. මොකද නැත්තම් අපි ආපදාව ගැන හිත දුක් වෙවි ඉන්න එකෙන් රටේ සංවර්ධනයටත් ඒක අයහපත් බලපෑමක් වෙනවයි කියන එක මගේ පෞද්ගලික අදහස. ඉතින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ආයේ නැගිටිමු. ඒ සඳහා මේ නත්තල ආශිර්වාදයක් කරගමු. ඉතින් ශකීස්තින් YouTube channel එක අරගෙන ආපු නත්තලට ලෑස්ති වෙමු කියන මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්තම් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ඔයා හිතනවා නම් තව කාට හරි වැදගත් වෙයි කියලා මේක share කරන්න අමතක කරන්න එපා. ඉතින් නත්තල ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් පාලින් comment කරන්න කියලාත් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් ශකීස්තින් YouTube channel එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන කට්ටිය. හොඳේ. bye.